සියලු දෙනාටම ඉතින් යහළු ගෑණියනේ ඔයාලා මෙතෙක් දුරට ශූලකම්ම විභංග සූත්‍රයේ කවි නිර්මාණ අසන්නට ඇති. ඉතින් මම දැන් අද ඉදිරිපත් කරන්නේ ශූලකම්ම විභංග සූත්‍රයේ අවසාන පියවරයි. ඉතින් මේ සුභ මානවක බුදු සමිඳුන් නබියස තෙරුවන් සරණ ගිය හැටි බොහෝම ආදර්ශවත් ලෙස මේ කල්පෙලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලා සතුටු වෙයි කියලා මම හිතනවා. වරදක් තියෙනවා නම් මට සමා වෙන්න. ඉතින් ඊළඟ 5 වෙනි පියවර මම ඉදිරිපත් කරමින් මේ කවි නිර්මාණය මම අවසන් කරනවා. තෙරුවන් සරණයි. යටි කුරු කළ දෙයක් උඩු කුරු කළ ලෙසට වහලා තිබූ දෙයක් ඇර පෙන්වූ ලෙසට මඟ වැරදුන විටදී මඟ පෙන්වූ ලෙසට සම්බුදු පියාණෙනි විසඳුම් ලැබුණේ මට අඳුරේ ගමන් ගිය මට ලැබුණා එළිය දැල්ලෝ තෙල් පහන ගන දුර දුරලිය සම්බුදු සමිඳු ඔබ මට පිළිසරණ විය ශාවක පුතෙකු වෙමි මම ඔබ සරණ ගිය මිසදිටු බවින් මිදුණා සුබ මානවක සුබ බියකරු සසර කෙටි විය බුදු සරණ ලැබ සුබ වැඳ වැටි සම්බුදු පා පියුම් සිඹ සුවපත් උනා දෙසු සඳහම් සුවය ලැබ රුදුරුයි මේ සසර දුක නම් නොවෙනු පමා ලැබුමි නිසත් දිවිය තුල දුක කරනු නිමා තුන්දොර සුරකගෙන විරියෙන් නුවණ යොමා අරියට මඟට බැස සසරට දමනු කොමා සම්බුදු සමිඳු දෙසු සඳහම් අමා රස දුරලාරිනු ඇත බිය කරු සසර විස තම තම නැන පමන බීවොත් දහම යස ඔසුවකි සසර දුක නිවනා දම් රස යහපත් ලෙසින් තුන් දොර සුර කින සැමට සිදුවේ යහපතම බුදු හිමි දෙසූ ලෙසට බිය දෙක සසර යා මඟ නොය නා කලට ගොනු පිටුපස ගැලසේ එයි කල කම් සැමට යහගුණ